හැපි හෝම් චැනල් එක බලන ආදරණීය සිත් ඇත්ත සියලුම දෙනාට මල් දවසක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි සියලුම දෙනාට විශ්වයේ ධෛර්යය, ශක්තිය, ආශිර්වාද ලැබේවා. සියලු දෙනාටම නිරෝගී සම්පත් ලැබේවා. ඔන්න මිරකල් ගාඩන් එකේ පළවෙනි කොටස මම හිතනවා ඔයාලා බැලුවා කියලා. සමහර විට නොබලපු අයත් ඇති. ඒ අයට බලන්න ලින්ක් එක මම දාලා තියන්නම්. මේ තමයි මිරකල් ගාඩන් එකේ දෙවෙනි වීඩියෝ එක. ඇත්තටම කියනවා නම් මේක නම් මම සෑහෙන කාලයක් ඉඳලා බලාගෙන හිටපු හීනයක්. ඒ හීනය සැබෑ වුණ දවසක්. අද දවස නම් මම මේ රටට ඇවිල්ලා ගොඩාක්ම සතුටු වුණ දවස. ඉතින් මගේ හීනයක් හැබෑ වෙලා මම මේ ගොඩාක් සතුටින් ඉන්න වෙලාවේ ඒ සතුට මට ලබලා දුන්න මගේ දෝනිට ස්තුතියි කියන්න ඕනේ, ආදරේ කියන්න ඕනේ. ඊට පස්සේ මේ විශ්වයට මම හිමින් හීන දකින්නේවා සැබෑ කරලා දෙනවා මේ විශ්වයෙන්. ඒක නිසා මේ විශ්වයට ස්තුතියි, ගොඩාක් ආදරේ. මගේ ජීවිතේ දැන් මහා ලොකු හීන නෑ. හීන තිබ්බා. ඒ හීන විශේෂයෙන්ම මගේ දරුවෝ ගැන හීන තිබ්බේ. ඉතින් ඒක නිසා දැන් මහා ලොකුට හීන නෑ. මෙන්න මේ වගේ හීන ටිකක් තියෙනවා. ඉතින් දැන් ඒ හීන හිමින් සීරුවේ සැබෑ කරගෙන මේ යන ගමන. මම හැමතිස්සෙම කියනවානේ ජීවිතේ හරිම ලස්සනයි. ඒ වගේම තමයි හැම තත්පරයකම ජීවිතේ විඳින්න. මොකද අපිට මේ යන තත්පර තියෙනවා නේද? ගෙවිලා යන තත්පර තියෙනවා නේද? ඕක ආපහු ගන්න බැහැනේ. ඒක නිසා අපි හැමතිස්සෙම කල්පනා කරන්න ඕනේ. හැමතිස්සෙම හිතන්න ඕනේ අපේ ජීවිතේ පුළුවන් තරම් සතුටින්, සැහැල්ලුවෙන්, ඒ වගේම ජීවිතේ විඳින්න. ජීවිතේ විඳින්න මහා ලොකු දේවල් ඕනේ නෑ. මගේ කබාන එකට ගිහිල්ලා තේ එකක් හදාගෙන අර කන්ද උඩට වෙලා බල වුණත් මට ජීවිතේ විඳින්නත් පුළුවන්. ඒ වගේම මිරකල් ගාඩන් එකට ඇවිල්ලා ජීවිතේ විඳින්නත් පුළුවන්. අර කතාවක් තියෙන්නේ උලත් එකයි පිලත් එකයි කියලා. මමත් අන්න එහෙම එක්කෙනෙක් තමයි. මට හොඳ සැපට ජීවත් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි සැප නැතුව එහෙම ජීවත් වෙන්නත් පුළුවන්. හැබැයි මම බලෙන් දුක හොයාගෙන යන්නේ නෑ. මොකටද නේද? සැප තියෙද්දී ඒ සැපේ උපරිමම විඳිනවා මිසක් මොකටද දුක හොයාගෙන යන්නේ. ඉතින් අන්න ඒක නිසා දුකයි සැපයි දෙකම අපි හැබැයි විඳින්න සූදානම් වෙලා ඉන්න ඕනේ. මං කියන්නේ ඒකට හුරු වෙන්නත් ඕනේ. ඒක නිසා මට දුකයි සැපයි දෙකම විඳින්න පුළුවන් කෙනෙක්. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. මම කාටවත් ඕන විදිහට ජීවත් වෙන කෙනෙකුත් නෙමෙයි. ඒ වගේම තමයි එක එක්කෙනා ජීවත් වෙන විදිහවල් තියෙනව නේද? මම ඒව දිහා බලලා මමත් ඒ විදිහට ජීවත් වෙන්න ඕනේ කියලා එහෙම හිතන කෙනෙක් නෙමෙයි. ඇත්තම කියනවා නම් මම හදාගත්ත මගේ ලෝකයක් තියෙනවා. ඇත්තම කතාව ඒක තමයි. ඒ ලෝකේ මම මට ඕන විදිහට මම කැමති විදිහට ජීවත් වෙනවා මිසක් එක එක්කෙනා කරන දේවල් කියන දේවල් මම කරන්නේ නැහැ. අන්න ඒකට මම හරිම ආසයි. ඒ මම හිතන විදිහට. ඒ වගේම තමයි මේ වෙලාවේ මට ඒ වගේ හිතක් දුන්නට මේ විශ්වයට ගොඩාක් ස්තුතියි කියන්න ඕනේ. ඒ වගේම තමයි මේ ආදරණීය විශ්වයට ගොඩාක් ආදරේ කියන්න ඕනේ. මම හරි කැමති මාව මැව්වට මේ විදියට මැව්වට ගොඩාක් ස්තුතියි විශ්වයට, ගොඩාක් ආදරේ. මගේ පළවෙනි වීඩියෝ එක බලපු අය දැන් කල්පනා කරනවා ඇති ඒක වෙන ඇඳුමක් ඇඳලා හිටියේ දැන් වෙන ඇඳුමක් ඇඳලා කියලා. ඔව් එහෙම තමයි. මම හිතුවා මිරකල් ගාඩන් එකට
ඇඳුම් දෙකක් අරගෙන යන්න ඕනේ කියලා. ඒව ප්ලෑන් කරා ඉස්සර ඉඳලා ඇත්තම කියනවා අපේ දුව දන්නෙත් නැහැ. දැන් ඉතින් මේ වගේ වොෂ්රූම් එහෙම තියෙනවානේ. ඒ තැනකට ගිහිල්ලා අපිට පුළුවන් ඇඳුමක් පොඩ්ඩක් මාරු කරගන්න. මහා ලොකු දෙයක් කළේ නෑ. ඉස්සෙල්ලා ඇඳගෙන හිටපු ඇඳුම තිබ්බා. ඒකේ අර ලස්සන රෝස පාට ටී-ෂර්ට් එකක් ඇඳලා තිබ්බේ. බ්ලවුස් එකක් ඇඳලා තිබ්බේ. අන්න ඒක ගලවලා ඊට පස්සේ ඒක විතරයි මම අයින් කළේ. යටට ඩෙනිම් කලිසමන්නේ ඇඳලා හිටියේ. ඒකට උඩින් මෙන්න මේ විදිහට මේ හරිම ලස්සන සුදු පාට ගවුම ඇඳගත්තා. ඔය විස්තරත් කියන්නේ මොකද දන්නවද? මගේ යාළුවෝ මට ගොඩාක් ඇත්තටම කියනවා නම් මාව මාර විදිහට අගය කරනවා මගේ ඇඳුම් ගැන. මේ ඩුබායි සංචාරයේ ඒ වගේම අබුඩාබි ඒ තැන්වලට මම අඳපු ඇඳුම් ගැන ගොඩාක් අය කතා කරනවා. උච්චර ඇඳුම් අරගෙන ගියාද? ඒ ඇඳුම් ඔයාද මෙහෙම මාර ලස්සනයි. ඔයා මොඩ්ලින් ෂෝ එකක් කරනවා වගේ කළා වගේ හරිම ආසාවෙන් බැලුවා කියලා. සමහර යාළුවෝ කියනවා ඇත්තටම 3-4 පාර ඔයාගේ වීඩියෝ බැලුවා කියලා. හරිම ලස්සනයි. ඒ වගේම හරිම අගය කරනවා කියලා. මට හරි සතුටුයි. බලන්නකෝ නේද? හරි ලස්සන සුන්දර හදවත් තියන අය ඉන්නවා නේද? ඒ අගය කිරීම කරන්නේ හරිම ලෙන්ගතුව, හරිම ආදරණීයව, ඒ වගේම හරිම ලස්සන සුන්දර හිතකින්. එහෙම සුන්දර හිත තියෙන එක කොච්චර හොඳයිද නේද? එහෙම ආදරණීය සුන්දර හිත තියෙන අය ඉන්නවා නේද? බය වෙන්න එපා. ඔයාලට වරදින්නේ නැහැ. ඔය අපේ ජීවිතේ සමහර තැන්වල වරදිනවා වගේ දැනෙනවා නේද? අපි හරියට දුක් විඳිනවා. දුක් වෙනවා නේද? අනේ මට වැරදුනා. ඇයි මට මෙහෙම වුනේ? මට විතරයි මෙහෙම වෙන්නේ කියනවා නේද? ඒ අපිට වැරදිලා නෙමෙයි. අපි ඊට පස්සේ ඉදිරියට ගිහිල්ලා ආපසු හැරිලා බලනකොට ජීවිතේ අර අපි වැරදිලා වගේ කියලා පසුතැවිලි හිටපු කාලයක් තිබ්බ නේද? අන්න පස්සේ තමයි තේරෙන්නේ දෙවියනේ ඒ වැරදිලා නෙමෙයිනේ. ඒ මගේ ජීවිතේට හොඳ දෙයක් නේ වෙලා තියෙන්නේ කියලා. අන්න ඒක නිසා සමහර අවස්ථාවල අපිට සෑහෙන දුක් මුසු අවස්ථා වුණත් එන්න පුළුවන්. හැබැයි ඒ වැරදිලා නෙමෙයි. ඒ අපිට ජීවිතේ හරි ගිහිල්ලා අපිට හොඳම දේ තමයි වෙලා තියෙන්නේ. මේ දේවල් මම කියනකොට කරනකොට සමහර විට හිතෙනවද මෙයාගේ ජීවිතේට කිසිම ප්‍රශ්නයක් නැහැ, කිසිම දුකක් නැහැ, සතුටමයි තියෙන්නේ, සැපමයි තියෙන්නේ කියලා. නෑ දෙවියනේ. එහෙම නෑ. මමත් මිනිස්සෙක්. ඔයාලා සියලු දෙනාටම වගේ මටත් ප්‍රශ්න තියෙනවා. මට සමහර අවස්ථාවල ජීවිතේ දරා ගන්න බැරි දුකවල් තියෙනවා. සමහර අහිමි විහිම් තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට අපි හරිම අපේ ආදරණීයයන් අපේ ජීවිතවලින් සමුගන්නවා. එහෙම අවස්ථා තියෙනවා. එහෙම අවස්ථා තිබ්බා කියලා ඒ වෙනුවෙන්ම පසුතැවි ඉන්න පුරුද්දක් මට නැහැ. ඇත්තම කියනවා නම් මම මගේ ජීවිතේ ඒ දේවල් බලාපොරොත්තු වෙනවා. ඇත්තම කතාව ඒක තමයි. සමහර වෙලාවට අපේ ජීවිතේ සමහර වෙලාවට නෙමෙයි. අපි පුහුණු කරගන්න ඕනේ අහිමිවීම. අපි හිතන්නේවත් නැති අහිමිවීම සමහර විට අපේ ජීවිතේ වෙනවා. ඉතින් ඒක නිසා ඒ හැම දේවල් වලටම මම හිත මගේ සූදානම් කරගෙන තියෙන්නේ. මම මෙහෙම හිටියට මම දන්නේ මගේ ජීවිතයේ ඉදිරි කාලේ මොන දේවල් වෙයිද කියලා. ඒ මොන දේ වුණත් ඒ හැම දෙයක්ම හරිම සතුටින් බාර ගන්න මම සූදානම් වෙලා ඉන්නේ. ඒක නිසා මගේ ජීවිතේට මොන දුක ආවත් දරා ගන්න බැරි දුකක් ආවත් මම දරා ගන්න මගේ හිත ශක්තිමත් කරගෙන තියෙන්නේ. අන්න ඒක නිසා සමහර වෙලාවට මහා ලොකු දුකක් දැනුණත් ඒක මම දරාගෙන ජීවිතේට මුහුණ දෙනවා. ඒවත් මතක් කරන්න ඕනේ. මොකද සමහරු හිතනවානේ ඇයි මේ ජීවිතේට දුක දැනෙන්නේ නැද්ද කියලා. දුක දැනෙනවා. දුක, සතුට, ශෝකේ, ජය පරාජය අපිටමයි මේ ජීවිතේ කියලා සින්දුවකුත් තියෙන. ඉතින් ඕක
අපිට කියන්නේ අපි සියලු දෙනාටම පොදුයි. ඉතින් සතුටයි ඒ වගේම තමයි දුකයි දෙකමත් දරාගන්න අපේ හිත ශක්තිමත් කරගන්න ඕනේ. මං ඉස්සෙල්ලා කිව්වේ අර සැපයි දුකයි ඒ වගේම තමයි. අපි සැප විඳින්නත් ඕනේ දුක් විඳින්නත් ඕනේ. ඒ වගේ තමයි සතුටු වෙන්නත් ඕනේ. සමහර වෙලාවට අපේ හිතට දුකක් එන්නත් ඕනේ. ඒ සියලු දේවල් දරාගන්න අපි හිත සූදානම් කරගන්න ඕනේ. ඉතින් අද නම් හරිම කියාගන්න බැරි සතුටු දවසක්. මේ පෙන්වන්නේ මොනවද කියලා හිතන්නේ. මේ පෙන්වන්නේ වතුර වගේ මූණ දිගේ දාඩිය ගලාගෙන යනවා. ඒ කියන්නේ කොණ්ඩෙට ඔළුවට දාඩිය වැටිලා ඊට පස්සේ වතුර වගේ මේම ගලාගෙන යනවා. ඉතින් මේ ෂෝල් එක තියෙන නිසා හොඳයි හැමතිස්සෙම ෂෝල් එකෙන් දාඩිය අයින් කරනවා. ඉතින් බලන්නකෝ සතුටු වෙන්න ලස්සන දේවල් බලන්න ඇවිල්ලා එතනත් පුංචි දුකක් තියෙනවා නේද? මේ රස්නේ දරා ගන්න හරිම අමාරුයි. ඉතින් ඒ වුණාට ඒක දුකක් කියලා ඒ දුක ගැන හිත ඉන්නේ ඒ දුක පැත්තකට දාලා සතුටු වෙන එක ගැන විතරයි හිතන්නේ. ඉතින් වීඩියෝ එක පුරාම දැක්ක නේද? ලක්ෂ කෝටි ගණක් මල් තියෙනවා නේද? කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. මේ වීඩියෝ එකට විනාඩි මං හිතන්නේ 30ක් විතර වගේ මේ වීඩියෝ එක නම් ටිකක් දික්ුණා. ඉතින් ඔයාලා හරි පුංචි වෙලාවක මේ වීඩියෝ එක බැලුවට පැය ගාණක් මම මේ මිරකල් ගාඩන් එකේ ඇවිද්දා. පැය ගාණක් ඇවිද්දා. කකුල් දෙක රිදෙනකම්ම ඇවිද්දා. ලේසි නැහැ. ඉතින් මට පෙන්නන්න මෙතන ලස්සනයි මෙතන කැතයි කියන්නත් බෑ ඇත්තටම. දැන් මම කියන්න ගියේ ඔයාලට මම ලස්සන තැන් පෙන්නවා කියන එක විතරයි. එහෙම මෙතන කැතයි කියන්න තැන් නැහැ. හැම තැනම පුදුමාකාර විදිහට හරිම ලස්සනයි. සුරංගනා ලෝකයක්, දිව්‍ය ලෝකයක්. ඉතින් මගේ හැපි හෝම් පෙන්න ඉස්සර මම කිව්වේ සුරංගනා ලෝකෙකට එන්න, දිව්‍ය ලෝකෙකට එන්න කියලා. ඉතින් ඇත්තටම සුරංගනා ලෝකෙට, ඇත්තටම දිව්‍ය ලෝකෙකට ඔන්න මම අද ඇවිල්ලා තියෙනවා. ඉතින් මගේ channel එක බලන ආදරණීය සිත් ඇත්තන්ටත් බලන්නකෝ. ඒ සුරංගනා ලෝකයේ, ඒ දිව්‍ය ලෝකේ කොහොම හරි බලන්න පුළුවන් වුණා. හීන දකින්න, ලස්සන හීන දකින්න. ඒ හීන දකින්න ඕනේ හරිම ලස්සන සුන්දර හිතකින්. අන්න ඒක නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. සමහර අවස්ථාවල ජීවිතේ අපිට අපි වෙන්න දෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අපි හරි ලස්සනට සුන්දරව නිහතමානීව ජීවත් වෙනවා නේද? ඒ වෙලාවල් වලට සමහරු අපේ නිහතමානීකම අපේ නිවටකමක් කියලා හිතාගෙන ඉන්නව නේද? අන්න ඒ වගේ අවස්ථාවල් වල තමයි අපේ අර ලස්සන හිතන විදිය වෙනස් නොකරගෙන ඉන්න ඕනේ. මගේ ජීවිතේ මට එහෙම අවස්ථා ගොඩාක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මම පුදුම විදිහට ඉවසීමෙන් හිනාත් යනවා සමහර දේවල් මතක් වෙනකොට. හැබැයි මම පුදුම විදියට ඉවසීමෙන් මගේ හිත මම ලස්සන කරගෙන ඉන්නවා. එහෙම බැරි අවස්ථා මගේ ජීවිතේ සෑහෙන්න ඇවිල්ලා තියෙනවා. හැබැයි මම සෑහෙන්න ඉවසීමෙන් මගේ හිත ලස්සන කරගෙන හිටියා. ලස්සන කරගෙන ඉන්නවා. අන්න ඒකයි මම හැමතිස්සෙම කියන්නේ ජීවිතේ හරි ලස්සනට හිතන්න කියලා, සුන්දරව හිතන්න කියලා. අන්න එතකොට තමයි මේ විශ්වයෙන් අපිට ලස්සන දේවල් ලබලා දෙන්නේ. අන්න ඒක නිසා කවුරු අපේ ජීවිතේ වෙනස් කරන්න සූදානම් වුණත් වෙනස් වෙන්න එපා. ඒක මතක තියාගන්න. අපි කෙලින් වැඩ කරගෙන යනකොට, අපි ලස්සනට වැඩ කරගෙන යනකොට අපේ කකුලෙන් අදින අය ඉන්නවා. මතකද අර ගැරන්ඩියාගේ කතාව? මතකයිද? සමහර ඉතින් බලන්නෙත් නැතිව ඇතිනේ නේද මේ වීඩියෝ එක. අර ගැරන්ඩියෙකුයි ඊට පස්සේ හිටියලුනේ කලාමැදිරියෙක්. අන්නේ කලාමැදිරියගේ ගැරන්ඩියාගේ කතාව හැමතිස්සෙම හිතන්න.
අපි මිනිස්සුන්ට උදව් කරනවා. අපි මිනිස්සුන්ට හරි ආදරණීයව ඉන්නවා. හැබැයි ඒ ආදරණීයකමයි ඒ අපි උදව් කරන අපේ ලස්සන හිතයි විනාශ කරන්න බලාගෙන ඉන්න අයට විනාශ කරන්න දෙන්න එපා. ඒක නිසා හැමතිස්සෙම කලාමැදිරියෙක් වෙන්න, ගැරන්ඩියෙක් වෙන්න එපා. ඔන්න මතක තියාගන්න, කලාමැදිරියෙක් වෙන්න, ගැරන්ඩියෙක් වෙන්න එපා ජීවිතේ. කලාමැදිරියෙක් වුණොත් ජීවිතේ හරිම ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. ආලෝකය විහිදුවමින් අපි අවට ඉන්න අයටත් ආලෝකය දෙමින් අපිට ලස්සන සුන්දර සුබ ගමනක් යන්න පුළුවන් අපේ මරණය වෙන තුරුම. ඒක නිසා මතක තියාගන්න, අපේ ලස්සන සුන්දර හිත කාටවත් විනාශ කරන්න දෙන්න එපා. ඔන්න ආපහු කියනවා, ගැරන්ඩියෙක් වෙන්න එපා, කලාමැදිරියෙක් වෙන්න. පුංචි වුණාට කමන්නේ, කලාමැදිරියෙක් වෙන්න. ඒ වගේම කියන්න ඕනේ, ලස්සනට ඉන්න, සුන්දරව ඉන්න, පිරිසිදුවට ඉන්න, ආදරණීයව ඉන්න, සුවඳට ඉන්න. ඒකත් මතක තියාගන්න. හැම තිස්සෙම අපේ ශරීරය සුවඳට තියාගන්න ඕනේ. මොකද එතකොට තමයි අපි මොන තැන හිටියත් අර ශ්‍රියාකාන්තාව වඩින්නේ. අපි මොන ලෝකෙ හිටියත් ශ්‍රියාකාන්තාව අපේ ලස්සනට, ඒ වගේම තමයි අපේ දක්ෂකමට. ඒ කියන්නේ අර ඈලි මේලි බොළඳ ගතිය නැතුව හරි ස්ට්‍රේට්. ඒ කියන්නේ හරිම ශක්තිමත්, හරිම කෙලින් ඉන්න. ඒකකොට ඒ ටික විතරක් තියලා මදි. පිරිසිදුවට ඉන්නත් ඕනේ, සුවඳට ඉන්නත් ඕනේ. ඔන්න ඕකත් හොඳට මතක තියාගන්න. මේ රටට ආවට පස්සේ මම ඉගෙන ගත්ත එක දෙයක් තමයි, මිනිස්සෙක් වුණාම පස්සේ සුවඳට ඉන්න ඕනේ කියලා. හැම තැනම මං කිව්වේ පර්ෆියුම් විකුණන්න තියනවා කියලා. හැම තැනම මේ රටේ මේ ගාඩන් එකේ තිබ්බා. දැක්කනේ, මමත් ගත්තා. ඒ කියන්නේ මිනිස්සෙක් වුණාම පස්සේ සුවඳ විහිදුවමින් ඉන්න ඕනේ. ඒක නිසා ඔන්න ලස්සන, අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඔකට සෙන්ට් එකක් කියලා. සුවඳ විලවුන් පාවිච්චි කරන්න. මිනිස්සෙක් වුණාම පස්සේ තව කෙනෙක් ළඟින් යනකොට ඒ සුවඳ දැනෙන්න ඕනේ. මට එක්කෙනෙක් ඒ කතාවත් කිව්වා. ඒක නිසා දැන් මේ වෙලාවේ ඒකත් මතක් වුණා. මොකද මම කිව්වනේ අර ප්‍රියන්තිව මම හම්බ වෙන්න ගියා කියලා. එතකොට එයා මට කිව්වා ඔයා ළඟ සුවඳයි කියලා. අපි දෙන්න ටිකක් ඈතින් හිටියේ. ඒ වුණාට මගේ පර්ෆියුම් එකේ සුවඳ එයාට දැනෙලා තියෙනවා. මට මෙතෙන්ට ඔයාගේ සුවඳ එනවා කියලා කිව්වා. ඉතින් ඇත්තටම මම හිතුවේ කොච්චර හොඳයිද නේද? මිනිස්සෙක් වුණාම පස්සේ තව කෙනෙක් ළඟ ඉන්නකොට සුවඳ දැනෙන්න ඉන්නවා කියන්නේ මොනතරම් ලස්සනයිද, මොනතරම් ආදරණීයයිද. ඒක නිසා හොඳට පිරිසිදුවට ජීවත් වෙන්න. එතකොටත් මේ විශ්වයේ ආශිර්වාදය ඔයාලට ලැබෙනවා. මම ඉස්සෙල්ලත් කිව්වනේ මේ ගාඩන් එකේ මේ පැය ගාණක් ඇවිදින දේවල් ඉතින් පෙන්වන්න අමාරුයි, පේනව නේද? එක විදිහට එක පාටවල් වලට පැය ගාණක් තිස්සේ කිලෝමීටර් ගානක මහා ලොකු සුරංගනා ලෝකයක්, මහා ලොකු දිව්‍ය ලෝකයක ඉතින් මම මේ ඇවිදිනවා. ඇවිදලා ඉතින් ඔයාලටත් ඒකෙන් හරිම පුංචි කොටසක් තමයි ඇත්තටම මේ බලන්න සලස්වලා තියෙන්නේ. මම ඉතින් හැමදාම කියනවානේ, මම ගොඩාක් වෙලාවට මේ වීඩියෝස් වලින් විශේෂයෙන්ම කරන්නේ මේවා නැවත මට බලන්න දාන එක තමයි. ඒක නිසා පුළුවන් උපරිමයෙන්ම මේ වීඩියෝ එක මම දාන්න ඕනේ කියලා හිතුවා. ඒක නිසා ටිකක් ඉතින් මේක වීඩියෝ එක දිගයි තමයි. දිග වුණාට මම නම් හොඳටම දන්නවා මේ මගේ වීඩියෝස් බලන කීප දෙනෙක් ඉන්නව නේද? ආයි මම කියන අකුරක් නෑර හොඳට මතකත් තියාගෙන ඉන්නවා. ඒ වගේම තමයි වීඩියෝ එක දිගටම බලනවා.
ටිකක්වත් ස්කිප් කර කර එහෙම බලන්නේ නැහැ. මොකද මම දන්නවා මාත් එක්ක කතා කරනකොට ඒව මට කියනවා. ඒක නිසා මම දන්නවා ඒ බලන කීප දෙනා සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම දිගටම බලනවා. මම කියන සමහර දේවල් හොඳට හිතටත් ගන්නවා. ගොඩක් වෙලාවට මේ මගේ වයසේ අය මට කියනවා ඔයා කිව්වහම තමයි ඇත්තටම හිතුවේ නෑ ඒක හොඳ නැති දෙයක් මමත් කරයි කියලා. ඒ කතාව කියන්න හේතු වුණේ මට මගේ යාළුවෙක් කිව්වා මම අහනවා නේද ඔයාගෙන් දැන් ගෙදර පූසන්ට කන්න දෙන්නේ කවුද? ගෙදර අනිත් අය කන්නේ කොහොමද කිය මම අහනවා. එහෙ වුණාට මම ඔයාගෙන් ඉගෙන ගත්තා ඇත්තටම මේ දේවල් අහන්න ඕනේ නැහැ. ඒවා අපිට අනවශ්‍ය දේවල්. අපි මොකටද අනුන්ගේ ජීවිතය ගැන හාර හොයන්නේ කියලා. එයා මට කිව්වා ඔයා මේ දේවල් කරන්නේ නැති නිසා කරන්න එපා කියන නිසා මමත් ලොකු පාඩමක් ඉගෙන ගත්තා කියලා. මගේ වයසේ මටත් වඩා අවුරුද්දකටත් වැඩිම මගේ එහෙලියක් කිව්වා මට අවුරුදු 50 ගානක් ගිහිල්ලා තමයි ඇත්තටම ඒ දේ ඔළුවට ආවේ කියලා. ඉතින් වයස ගියාට අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒක පෙරලා මට කියපු එකට මට ඊට වඩා සතුටුයි. ඒක නිසා මම දන්නවා හැමෝම ඒ දේවල් කිව්වේ නැති වුණාට පුංචි පාඩම් හරි මම මේ ඔය පිස්සෙක් වගේ කියවනවා සමහර වෙලාවට මමම හිතනවා වීඩියෝ එක බලලා මම හිතනවා අනේ මන් දන්නේ කියවනවා මේවා කියවනවා මේවා මිනිස්සුන්ට වැඩක් තියනවද කියලා. ඒ වුණාට ඒවා කීප දෙනෙකුට වැඩක් තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් ඒක නිසා මට හිතෙන පුංචි දේවල් මම ඔයාලට කියනවා ගන්න තියෙන දේවල් ගන්න අනවශ්‍ය දේවල් ඉතින් අයින් කරලා දාන්න. මගේ කතන්දරෙත් එක්ක වීඩියෝ එක බලාගෙන ගියා නම් ඔන්න පේනව නේද? තාඩිය දාලා. මේ පේනවද අර පිටිපස්සේ දැන් වතුර වගේ තාඩිය දාලා කිලෝමීටර් ගාණක් මං කිව්වේ ඇවිදින්න තියෙනවා කියලා. දැන් වතුර වගේ ඒවා තමයි ඔය ගාවුමේ ඔය පේනවද පැත්තකින් පේනවා. බැරිම පාර දැක්කනේ හැට් එකකුත් දැම්මා වීඩියෝ වලට වෙලාවකට හැට් එක අයින් කරලා දානවා. හැට් එකකුත් දාගෙන ගියා. ඒ තරම්ම ටිකක් දෙන්න මෙන්න මෙතෙන්ට එනකොට නම් හොඳටම අමාරුයි. මෙතන මේ ෂෝල් එකත් අයින් කරලා ටිකක් වෙලා අපි හිටියා. හොඳට වතුර එහෙම බීලා මෙන්න මෙතන මේ ෂෝල් එකත් ඔය අයින් කරලා තියෙන්නේ ෂෝල් එකත් අයින් කරලා පොඩ්ඩක් මෙතන රෙස්ට් එකේ හිටියා. ඉතින් මම hina වෙවි කතා කළා කියලා මොනවත් හිතන්න එපා. අඬ කතා කරනවට වඩා හදවතින්ම දැනෙන දේ hina වෙවි කතා කරනකොට සතුටු වෙන්න. ඒක නිසා තව කෙනෙක් hina වෙලා ඉන්නකොට ඒ එක්කම පුළුවන් නම් hina වෙන්න. ඒක තමයි මං හිතන්නේ හොඳම දේ. තව කෙනෙක් සතුටින් hina වෙලා ඉන්නකොට ඒ hinaවට ඒ සතුටට ආදරය කරන්න. අනේ මමත් එහෙම ඉන්න ඕනේ. හැමතිස්සෙම මමත් hina වෙලා ඉන්න ඕනේ. ඒ වගේම හැමතිස්සෙම මමත් ආදරණීය කෙනෙක් වෙලා ඉන්න ඕනේ කියලා හිතන්න. මොකද මගේ වීඩියෝස් වලින් උනත් දැන් මම හිතලා තියෙන්නේ මට බනින අයටවත් මම වචනයක්වත් කියන්නේ නැතුව ඉන්න ඕනේ කියලා. ඒක තමයි ටික අපි ඉගෙන ගන්න ඕනේ. මොකද නැත්තම් වීඩියෝස් කරන්න නෙමෙයි අපිට මට වෙන්නේ. මම හිතන්නේ ඕ ප්‍රශ්නේ හැමෝටම තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔය හැම කෙනාගේම හිත රිදවන්නේ අඳුරන අය. එහෙම නැතුව අපි අඳුරන්නේ නැති අය නෙමෙයි. ඒ අඳුරන්නේ නැති අය තමයි පුදුම විදියට ආදරණීයව හැමදාම උදේ හවස අර සුබ පතන්නේ. මේ දවස්වල මගේ දුවටයි මටයි පුදුමාකාර ආදරණීය දේවල් තමයි අහන්න තියෙන්නේ. මම දුවටත් කියනවා අනේ බලන්න පුතේ හරිම ලස්සනයි. ඒ ආදරණීය සුබ පැතුම්. මේ වෙලාවේ ඒකටත්
අපි දෙන්නම ස්තුති කරන්න ඕනේ. මගේ දුවත් මේ කමෙන්ට්ස් බලනවා. එයාත් මට කිව්වා කියන්න කියලා. අම්මේ ගොඩක් ස්තුතියි කියන්න කියලා මම කිව්වා කියලා. ඔන්න මේ වෙලාවේ ඒකත් මතක් කළා. දුවත් සියලු දෙනාටම කියන්න කිව්වා ගොඩක් ස්තුතියි, ගොඩාක් ආදරේ කියලා. ඉතින් ගොඩාක් කතා කරපු නිසා මට හිතුණා ටික වෙලාවක් ඔයාලට වීඩියෝ එක බලන්න දෙන්න ඕනේ කියලා. නැත්තම් මොනවා කියවයිද දන්නේ නැහැ. ඒක නිසා ඔන්න ඉස්සරහට ටිකක් බලන්න මම නිහඬ වෙන්නම්. මෙන්න මෙතන ගැන ටිකක් විස්තර කරන්න ඕනේ කියලා මට හිතුණා. මේ බලන්නකෝ, මෙතන බලන්න මේ ලස්සන කාන්තාවක්ගේ ඇඳුමක් තමයි මෙතන පේන්නේ. මේ බලන්න. ඒ කියන්නේ ඇඳුමේ යට කොටස හරි ලස්සනට මල් වලින් සරසලා තියෙනවා. ඒක මල් වලින් සරසලා විතරක් නෙමෙයි. ඒක අර පේනවද මෙහිම වටේට කැරකෙනවා. ඒවා හරිම ලස්සනයි. ඒක පියවි ඇහෙන් බලාගෙන ඉන්නකොට හරිම ලස්සනයි. අන්නේ විදිහට ලස්සන කාන්තාව ගොඩාක් එක විදිහට අත් දෙක තියාගෙන ඉන්නවා. එක පාටවල් වලට මෙතන හරිම ලස්සන නිර්මාණයක් කරලා තියෙනවා. මේ බලන්න අර අතන කෙනෙක් ඉන්නවා සුදු පාට ඇඳුමක් ඇඳලා අත් දෙක වීදුවගෙන ඉන්නවා. ඉතින් මම උතන ඉන්න ගමන් මමත් ඒ විදිහට ඒ දේවල් කර වීඩියෝ කළා, ෆොටෝස් ගත්තා. ඒක පොඩ්ඩක් කියන්න ඕනි කියලා හිතුණා. ඒ වගේ තව දෙයක් කියන්න ඕනි කියලා හිතුණා. අපි මෙතන මොන පිස්සුව නැටුවත් මොන දේවල් කළත් අපි දිහා බල ඉන්න අය නැහැ. සාමාන්‍යයෙන් මේ රටවල් වල ජීවත් වෙන අය ඒ වගේ මහදිසි හරි රටකට ගියාම පස්සේ හොඳටම දැනෙන දෙයක් තමයි අනුන්ගේ දේවල් හොයන්න කවුරුත් නැහැ. කවුරු මොන දේවල් කළත් ඒ දේවල් නොදැක්කා වගේ යනවා. ඒක නිසා ඒක හරිම ලස්සන දෙයක්. දැන් මට වුණත් කිසිම ප්‍රශ්නයක් නෑ.
මම වයස කෙනෙක්නේ. පොඩි ළමයෙක් නෙමෙයිනේ. ගෑනු ළමයෙකුත් නෙමෙයිනේ. එහෙමයි කියලා පේනව නේද මම මේ කැරකි අත් දික් කරනවා කකුල් දික් කරනවා වෙලාවකට පිස්සෙක් වගේ දුවනවා දකින්න ඇතිනේ අර ඉස්සෙල්ලා මම දුවනවා එහෙම ඒවා දිහා මේ වයසක අම්මණ්ඩි කෙනෙක් දුවනවා පිස්සුද දන්නේ නැහැ කියන්න කවුරුත් නැහැ කිසි කෙනෙක් බලන්නෙත් නැහැ ලංකාවේත් ඉන්නවා මට ඇහෙනවා ඔය සිංහලෙන් කතා කර කර ඉන්නවා හැබැයි ඒගොල්ලොත් ඒවා ඒ විදිහටම ඒ රටකට ගියාම පස්සේ ඒ විදිහට හැසිරෙනවා. අපිත් ලංකාවේ අයනේ අපිත් එහෙම තමයි. කාගේවත් දේවල් බලන්නේ නැහැ. අපිට වැඩක් නැහැ. ඒගොල්ලෝ අපි දිහා අනවශ්‍ය විදිහට බලන්නෙත් නැහැ. අපි ඒගොල්ලෝ දිහා බලන්නෙත් නැහැ. අන්නේ හැදියාව නම් හරිම ලස්සනයි. අන්න ඒ වගේ දේවල් මතක් කරන්න ඕනේ. මම හිතන්නේ ඒ වගේ දේවල් වලට අපි පුරුදු වෙන්න ඕනේ අපේ දරුවන්වත් පුරුදු කරන්න ඕනේ මොකද කවුරු මොන විදියට හැසිරුණත් ඒක අපි සමච්චලයට ලක් කරන්න හොඳ නැහැ මේ වයසයි ඊට පස්සේ තව මේ පොඩි තරුණයි සමහරුන්ගේ ඇඳුම් සමහරුන්ගේ හැසිරීම ඒ වගේ දේවල් මම හිතන්නේ අපිට වැඩක් නැහැ. අනුන්ගේ ජීවිතේ මොන වගේ දෙයක්වත් ඇත්තටම කියනවනම් අපිට වැඩක් නැහැ. ඇයි අපිට වැඩක් වෙන්නේ? අපිට වැඩක් නැහැ. ඇත්තම කතාව ඒක තමයි. තව කෙනෙක්ගේ ජීවිතේ ඒ මිනිසයා කාටවත් කරදරයක් නොවෙන්න ඒ මිනිසයා මොන විදිහට ජීවත් වුණත් මම නම් හිතන්නේ කිසිම කෙනෙකුට වැඩක් වෙන්න විදිහක් නැහැ. කාටවත් කරදරයක් නැත්තම් කවුරු මොන විදිහට ජීවත් වුණත් මම හිතන්නේ ඒවා කාටවත් වැඩක් නැහැ. මේ රටවල් වලට ආවම පස්සේ ඒවා හරියට හිතට වදිනවා. මම ඒවා හරියට මගේ හිතට දැනෙනවා. මම ඒවා ඔයාලත් එක්කත් බෙදා ගන්න ඕනි කියලාත් හිතුවා. මට කතා කරන මගේ යාළුවෝ එක්ක දැන් මම පැය 2-3 කතා කරනවා. මේ රටේ දේවල් ගැන මේ රටේ කියන්නේ තව එහෙම ඇති වෙන රටවලුත් උනට දැන් මම ඉන්නේ මෙතන නිසා මම කතා කරන්නේ මම ඉන්න තැන ගැන. ඔන්න ඒකත් මතක තියාගන්න. දැන් මම මෙතන ඉන්න නිසා මම කතා කරන්නේ මම ඉන්න තැන ගැන විතරයි. ඒ කතාව කිව්වේ ගොඩාක් පිට රටවල් වල ජීවත් වෙන අය ඉන්නවනේ. ඉතින් එතකොට ඒගොල්ලෝ හිතයි ඔහේ විතරක් නෙවෙයි මෙහෙත් එහෙම තමයි කියලා. අන්න ඒක නිසා ඉතින් ඒවත් කියන්න ඕනේ නැත්තම් වැරදි වැටහීම් ඇති කරගන්නවනේ. ඒක නිසා දැන් මම ඉන්න තැන ගැන තමයි මම කතා කළේ. ඒව මට ලොකුවට දැනෙන නිසා මගේ වීඩියෝස් බලන අයටත් ඒ දේවල් කියන්න ඕනේ. පුංචි වැරදි අපි කරනවා නම් අපිට ඒ වැරදි හදාගන්නත් පුළුවන්. ඒකට වයස ප්‍රශ්නයක් නැහැ. ගොඩක් වයස වෙන්නත් පුළුවන්. සමහර විට තරුණ වෙන්නත් පුළුවන්. සමහර විට අඩු වයසක පොඩි දරුවෙක් වෙන්නත් පුළුවන්. අන්න ඒක නිසා ඒ හොඳ දේවල් වලට වයස ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි ලස්සනට ඉන්නත්, පිළිවෙලට ඉන්න, ආදරණීයව ඉන්නත් වයස ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න කතාවෙන් වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. මගේ මේ ගමනේදී මම හරිම සතුටු වුණ හරිම කැමැතිම හරිම ආදරණීයම දවස තමයි මේ මිරකල් ගාඩන් එකට ආපු දවස. මොකද මේක මගේ හීනයක්. මේක නම් ගොඩාක් කල් ඉඳලා මම දැකපු හීනයක්. මට අනිවාර්යයෙන්ම මැරෙන්නේ ඉස්සෙල්ලා මිරකල් ගාඩන් එකට යන්න ඕනේ කියන එක. ඒ හීනේ ඉටු වුණා. ඉතින් නැවත වාරයක් මගේ දෝනිට ස්තුතියි කියන්න ඕනේ. ඒ වගේම මේ විශ්වයට ස්තුතියි. මේ විශ්වයට ආදරේ. ඒ වගේම නැවත මතක් කරන්න ඕනේ මගේ හැපි හෝම් channel එක බලන ආදරණීය සිත් ඇත්තෝ සියලුම දෙනා. සමහර විට කමෙන්ට් එකක් දාන්න බැරි වෙන්න පුළුවන්. ඒ වුණාට හිතින් ඒ මට ආශිර්වාද ඒ වගේම මගේ දුවට ආශිර්වාද
කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා සියලු දෙනාටම බොහෝම ස්තුතියි. ගොඩාක් ආදරේ. සියලු දෙනාටම විශ්වයේ ශක්තිය, ධෛර්යය, ආශිර්වාද ලැබෙන්න කියලා, නිරෝගී සම්පත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඒ ලෙන්ගතු ආදරණීය වචනවලට. ඒවා ලේසියෙන් ටයිප් කරන්න බෑ. හරි ලස්සන සුන්දර හදවතක් තියෙන්නම ඕනේ. ඉතින් එහෙනම් සියලු දෙනාටම බොහොම ස්තුතියි. ගොඩාක් ආදරේ. ආයි ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. සියලු දෙනාටම දළදා සමිඳු පිහිටයි. ආයුබෝවන්. මම මහනුවර ප්‍රියන්තීදී සිල්වා.